මේ දවස්වල සමාජ මාධ්‍ය සහ මිනිස්සු අතර කටකතාවක් යනවා මේ මෑන් පවර් වලින් 21 වෙනිදාට සෙනග ගේනවා කියලා. ඇත්තටම අපි මේ මෑන් පවර් වලින් සෙනග ගේනවද? නැත්නම් මේක රැල්ලකට සහ අපේ මතවාදයට සහ ඔබතුමාගේ නායකත්වය දැකලා මෙතෙන්ට සෙනගෙනවද කියන එක ගැන තමයි මට අහන්න තියෙන්නේ. මම හිතන්නේ ඔක දේශපාලන වේදිකාවල නොඑක් අය නොඑක් කතා කියන අපි ඉතිහාසයේ ඕන තරම් දේශපාලන වේදිකාවේ බොරු අහලා තියෙනවා. ප්‍රතිපත්තිමය කාරණාවකින් උන්ට මුණ දෙන්න බැරි වුණාම අපි කරපු වැඩ සහ උන් කරන වැඩ හතර සංසන්දනාත්මකව බලනකොට අපි ඉදිරියෙන් ඉන්නවා. ප්‍රතිපත්තියේ වශයෙන් අපි ප්‍රතිපත්තියක ඉන්නවා නම් ඒ බොහෝ වෙලාවට විරුද්ධවාදීන් උත්සාහ කරනවා මේක මඩක් බවට පරිවර්තනය කරන්න. ඉතින් විශේෂම 21 වෙනිදා තියෙන රැස්වීම අපේ විපක්ෂයේ කණ්ඩායමක් ඒකරාශී වෙලා කරන්නේ. ඉතින් මම විශ්වාස කරන හැම පක්ෂයක්ම මේකට කැපවීමෙන් කටයුතු කරනවා. මම හිතනවා මේ රැස්වීම හරහා ආණ්ඩුවට එක පැත්තකින් ආණ්ඩුව අවදි වෙයි. නිදියන් ඉන්න ආණ්ඩුව අවදි වෙයි. අවදි වෙලා මේ රටේ ජනතාවට තමන් වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න කටයුතු කරයි.